හෙලෝ යාළුවනේ සුබ දවසක්. අපි අද යන්නේ වයිෆ්ට මගේ අම්මට මොකක් හදන්න දින රට යවන්න. ඉස්ට් ටිකක් ගන්න ඕනේ. රටත් යන්න ඕනේ. අපි ගිහලා බලමු. එහෙනම් අපි යමු. බීගමුට යනගමන් දැන් අපි. එතකොට මේ අද තියෙන වැඩ ගොඩක් කරගන්න. මස්කට් ඔයක් ගන්න දෙනවා, කරවල ගන්න තියෙනවා. එතකොට තව දිනවා ගෝවා ගන්න. ඉතින් යන් අපි. ගිහලා ඒව අරගෙන එමු. ඉතින් අපි මුලින්ම ගියේ මේගමේ කාමච්චෝට පොලට. අත්තා දෙන්නෝ උඩ දෙන්නේ. ඔව් Langka, mana? Hal masuk. Oh, sini. Dah ini dah. Langka hal masuk dah. Mor Cina, Dalapat Cina, Katta Cina. Mana dah nombor katta Cina. Bali Cina, Bali. Syukur Bali Cina, just Tunisia. Dalapat Cina. Mudu Gupura, bola kana. मैं सुंदर साथ से जाने देदा सारे के दिन मारा बस आलस की Pasal ini आलमस निकल खंडा पूरा बड़ सुद्धा खंडा इधर उनका खाना ඉතින් අපි ඊට පස්සේ ගියා මේ එලෝර ටිකක් ගන්න. එලෝලු කියන්නේ ගෝවා කොළ මැල්ලුමක් තියෙනවා. අම්මා ඒක රසට හදනවා ඉතින්. වයිෆ් කිව්වා අම්මට කියලා ඒක හදලා එවන්න කියලා. ඉතින් අපි ගියා මේ ගෝවා කොළ ටිකක් ගන්න.
ඊට පස්සේ අපි ගියා ස්වීට් කඩේකට. ඉතින් ස්වීට් ටිකක් එවන්න කිව්වා මේ දොදොල් ටිකක් ගන්නයි මේ මුරුක්කු. ඉතින් ඊට පස්සේ අපි ගියේ ඉස්සෝ ටිකක් ගන්න. ඉස්සෝ ටිකක් ගන්න ගියා. අර ඉස්සෝ මොකක්ද දෙන්නේ? දැන් තියෙන පැකින් එක. ඉතින් කරෝල්ට එක ඉස්සෙල්ලාම පැක් කරගන්නවා. ඔන්න ඊට පස්සේ තියෙනවා මුරුක්කු එතකොට ස්වීට් එක. ඉතින් ජාඩි බෝතලෙකුත් යවන්න යන්නේ. ජාඩි ඉතින් අමුවෙන් යවන්න බෑ. ඒක මේ හදලා තමයි යවන්න වෙන්නේ. දැන් තියෙනවා මේ බත්තලුව කියලා කියන්නේ අපි. ඒ ටිකත් පැක් කරගන්නවා. ඊට පස්සේ මෙන්න තියෙන අපි අරන් ආව ගෝවා කොළමැල්ලෝ. ඒකට කැමති මේ වයි. ඒක නිසා ඉතින් ඒක හදලා එවන්නකෝ. ඉතින් අම්මට කියලා රසට හදාගත්තා. ඊට පස්සේ තියෙන යාළුවනේ මේ ඉස්සෝ තෙල් දාලා ඒකට ඉතින් පැක් කරගන්නවා. ඉතින් යාළුවනේ පොඩි ට්‍රික් එකක් තියෙනවා මෙතන ඔයාලටත්. මේ විදිහට සීල් කරගත්තම ආයේ මේ හොඳටම සීල් වෙනවා. ආයේ මේ එළියට එන්නේ නැහැ පොඩ්ඩක්වත් ග්‍රේවි එකවත් මොකුත්. ඒ විදිහට අයන් කරගන්න තියෙන්නේ. ඉතින් ඔය අයන් එක මගේ වෙන් කරලම තියෙන්නේ මේ වැඩේට තමයි. ඉතින් මට නිතරම ඕන වෙනවනේ පැක් කරගන්න. ඒ වගේ.
මේ තියෙන අපි පැක් කරගත්තු බඩු ටික තමයි. දැන් මේ ටික තමයි අපිට ඉතින් එයාපෝට් එකට අරන් යන්න වෙන්නේ. මෙන්න තියෙනවා පුතා අත්වඩක් හදපු ඒකත් ඉතින් ඒගොල්ලන්ගේ අම්මට යවනවා. යාළුවනේ අපි දැන් යාපුටේට යන්නේ නැහැ යාළුවනේ බත් දෙකක් ගත්තා අපි දැන් අපි බත් අරගෙන යනවා එන්න ඉතින් යාළුවනේ හරි වැඩ තමයි අපිට වෙන්නේ. ඉතින් අපි මේ අරන් යන බෑග් එකේ බර ටිකක් බලා ගන්න එළවලු කඩේට ටිකක් ගිහලා බර බලන්න ගියා. බර බලන්න ගිහලා ආවේ අපේ පුතා යතුර දාලා මේ කැබි ඇතුලේ යතුර දාලා වහලා. ඉතින් ආයෙත් සීලර් එකකින් යන්න උන ආයේ ගෙදර තියෙන වෙන යතුරක් අරන් එන්න. ඔන්න ඉතින් ඒ වැඩේත් කරගෙන මෙහා තමයි ඉතින් ඔය ඉන්නේ. ඉතින් ඊට පස්සේ කමක් නැහැ. ඉතින් ඒක හොදකට වුණාද දන්නේ නැහනේ. මොකද අපේ වෙලාව පරක් කරලා මොන හරි අපිට දෙයක් වැළක්ුණාද දන්නේ නැහනේ. පාරේදී එන්න තියෙන කරදරයක් වගේ. ඉතින් ඒ වැඩත් කරගෙන ඉතින් අපි දැන් එතනින් පිටත් වුණා. යාළුවනේ ඉතින් එයාට වෙරළු කණ්ඩාසයි කියලා වෙරළුවකට දිඹුල් කුඩුවෙකුයි එවන්න කිව්වා. ඉතින් ඒකත් අපි යන ගමන් ගත්තා. ඒකත් එයාට යවන්න. දැන් නම් ඉතින් බඩගිනි. ඉතින් ළඟ තියෙන කඩේකට ඇවිල්ලා රයිස් එකක් දාගත්තා ඉතින්. දෙන්නම කන්න. ඉතින් අපි අරන් යන බඩු ටිකක් ගෙනල්ලා මොකද බයික් එකේ තියලා එන්නත් බෑ. කවුරු අරන් ගියොත්. ඒ නිසා ඉතින් අර එන අක්කලා චුට්ටක් පරක්කු වෙනවා කිව්වා. ඒ නිසා ඉතින් අපි දැන් ඉතින් රයිස් එකකටත් වග කියනවා. ඉතින් මේ තියෙන්නේ අම්මා එවලා තියෙන තෑගි. එවලා තියෙන්නේ කියන්නේ ඒ අක්කා ගිය සතියේ තමයි ආවේ. එද්දි තමයි බඩු ගෙනත් තියෙන්නේ. ඉතින් අපි ඒ ටික දීලා තෑගිත් අරගෙන දැන් ආයෙ ගෙදර එන ගමන්.
ඔන්න ඉතින් යාළුවනේ ඔන්න දැන් අපිට එවපු තෑගි ටික බලන වෙලාව. කෝප්පයක් එවලා තියෙනවා රස්නෙන් බොන්න පුතාට. අන්න එතකොට මට එවලා තියෙනවා පවර් බැංක් එකක්. ඒක නම් ගොඩක් වැදගත් මට. පවර් බැංක් එක. තව පුතාට එවලා තියෙනවා චොකලට්. චොකලට් පැකට් දෙකක්ම එවලා තියෙනවා. ඊට පස්සේ එවලා තියෙනවා සබම් බෝල ගන්න එකක්. බබල් ගන්න එකක් එවලා තියෙනවා. ඉතින් ওই ටික තමයි ඉතින් අපිට තෑගි විදියට අම්මා එව්වේ. එහෙනම් යාළුවනේ අපි බඩු ටික දීලා අපිට ඔබ තෑගි ටිකත් අරගෙන ඔන්න ඇවිල්ලා ඉන්නේ. නරඹපු හැමෝටම ස්තුතියි. එහෙනම් ජය වේවා. ආයේ අලුත් එපිසෝඩ් එකකින් හමු වෙමු.